はい。හරි. එහෙනම් ආයිබෝන් පුතේ හැමෝටම තෙරුවන් සරණයි. හොඳයි. අපි අද දවසේ අපේ අලුත් තැනක කියන්නේ පොඩක් වෙනස් තැනක ඉඳන් අද අපේ පන්ති පවත්වන්නේ. අපේ වෙනදාට සුපුරුදු පන්තිය පැවැත්වෙන්නේ ස්මාර්ට් ක්ලාස් රූම් එකක ස්මාර්ට් බෝඩ් එකක් සහිත ස්මාර්ට් ස්ටුඩියෝ එකක ඉඳන් අපි පන්ති පවත්වන්නේ. හැබැයි අද දවසේ අපේ ස්මාර්ට් ක්ලාස් රූම් එක තියෙන ස්ථානයේ හවස වෙනකන් විදුලි කප්පාදුවක් සිද්ධ වෙන නිසා අපිට අද දවසේ වෙනම ස්ථානයකට අද දවසේ පන්ති ලෑස්ති කරලා තියෙනවා. එතකොට ලබන සතියේ ඉඳන් නැවත ඔයාලට ස්මාර්ට් බෝඩ් එකේ ස්මාර්ට් ක්ලාස් රූම් එකේ ස්ටුඩියෝ එක ඇතුලේ ක්ලාස් එක තියෙනවා. හරි. හරි. අපි අන්තිම අවසාන වශයෙන් සාකච්ඡා කරමින් සිටියේ අටවෙනි පාඩම තමයි පුතේ අපි සාකච්ඡා කරගෙන හිටියේ. ඒතර අටවෙනි පාඩමේ අපි ඉවර නෑ. තව පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. හරි. ඒ පාඩම තව චුට්ටක් කතා කරන්න තියෙනවා, ඉගෙන ගන්න තියෙනවා. ඒ අටවෙනි පාඩම තියෙද්දී අපි අද අලුත් පාඩමක් පටන් ගන්නවා. මොකද අද දවසේ අලුත් ළමයි කීප දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්න නිසා. හරි. අලුතෙන්ම ළමයි කීප දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්න නිසා අපි නවවෙනි පාඩම අද පටන් ගන්නවා. ඊට පස්සේ නවවෙනි පාඩමේ වැඩ කටයුතු ටික ඉවර කරලා අපි ආපහු අටවෙනි පාඩමේ අපි නවත්තපු තැන ඉඳන් ඉස්සරහට කරගෙන යනවා. හරි. තියරි පන්ති අපි තියරි ටික සාකච්ඡා කරලා ඒකට ෂෝට් නෝට් එකක් දෙනවා. ඒ පාඩමට අදාළව ෂෝට් නෝට් එකක් දෙනවා දීලා සෑම පාඩමකටම යුනිට් ටෙස්ට් එකක් කරනවා. ඔයාලට හැම පාඩමකටම අදාළව යුනිට් ටෙස්ට් එකක් කරනවා. අර PDF එකක් දීලා ප්‍රශ්න පේපරයක් දීලා පාඩමෙන් පාඩම යුනිට් ටෙස්ට් කරනවා. ඒ වගේම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අපි පන්ති ඇතුලේ සාකච්ඡා කරනවා. ඒ විදිහට තමයි වැඩේ ඉස්සරහට යන්නේ. ඔයාලට මේ මම රෙකෝඩින් වීඩියෝස් ඔය සම්මන්ත්‍රණ ප්‍රී ගෲප්ස් වලට දාලා තියෙනවා. ඒකට ඒක බැලුවම ඔයාලට අපේ පන්ති වැඩ යන විදිය පැහැදිලි කරගන්න පුළුවන්. හරි. හරි. නවවෙනි පාඩම පෙරලා ගන්න පුතේ ඔයාලගේ පෙළ පොතේ සීල සුගන්ධයම උතුම් වන්නේය. සීල සුගන්ධයම උතුම් වන්නේය. හරි. දැන් මම ඔයාගෙන් අහුවා. දැන් සීලය කියන්නේ මොකක්ද කියලා හැමෝම දන්නවා. නේ සීලය ගැන දන්නවනේ. මම දැන් ඔයාගෙන් අහුවොත් සීලය කියලා කියන්නේ මොකක්ද කියලා කාටද දෙන්න පුළුවන් පිළිතුරක්? සීලය යනු කුමක්ද? ඔයාලට ප්‍රශ්න පත්‍රයට එනවා ප්‍රශ්නයක් එනවා සීලය යනු කුමක්ද කියලා දාන්න. හරි. එතකොට සීලය යනු කුමක්ද කියලා ඇහුවොත් ඔයා මොකක්ද දෙන්න පිළිතුර? හරි. එහෙම විභාගයට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. හරි. පිළිතුරක් දෙන්න පුළුවන්ද? පුළුවන්. සීලය කියලා කියන්නේ මොකක්ද? කෙටියෙන්ම අපි කියනවා නම් කෙටිම නිර්වචනය නම් සීලය කියලා කියන්නේ පුතේ මොකක්ද? කය හා වචනය සීලය යනු කය හා වචනය සංවර කර ගැනීම. සීලය යනු කය හා වචනය සංවර කර ගැනීම. සීලය යනු බෝඩ් එක පේනවනේ පුතේ? බෝඩ් එක පේනව නේද? පැහැදිලිව පේනවනේ? අවුලක් නෑ නේද? හොඳයි. සීලය කියලා කියන්නේ මොකක්ද නම් කය හා වචනය දෙක සංවර කර ගැනීම. දැන් අකුසල් සිදු කරන පුතේ
තුනක් තියෙනවානේ තුන්දොර අපි කියලා හඳුනන දොරටු තුන තුන්දොර මොනවාද තුන්දොර සිත කය වචනය. මේකනේ දොරටු තුන්දොර. එතකොට බලන්න අතන සිත කියන එක නේ කය වචනය දෙක විතරයි තියෙන්නේ. කය හා වචනය දෙක සංවර කර ගැනීම තමයි සීලය කියලා කියන්නේ. සීලයෙන් එතකොට සිත සංවර කරගන්න බැරිද? බෑ. සීලයෙන් සිත සංවර කරගන්න බෑ. නෙත් අයනම් සීලය කියන තැනට සිත ආවොත් එහෙම වැරදි. දැන් විභාගෙට MCQ ප්‍රශ්න එනවා මෙහෙම. ඇවිල්ලා තියෙනවා පසුගිය අවුරුදු වල මෙන්න මේ විදිහට. දැන් මම කියපු විදිහටම සීලය anu කුමක්ද කියලා ඔන්න ප්‍රශ්නේ දාලා පිළිතුරු අතරක් දෙනවා. කොහොමද දෙන්නේ? සීලය anu කුමක්ද? පළවෙනි එක දෙනවා සිත කය සංවර කර ගැනීම. දෙවෙනි එක දෙනවා සිත වචනය සංවර කර ගැනීම. තුන්වෙනි එක දෙනවා කය වචනය දෙක සංවර කර ගැනීම. හතරවෙනි පිළිතුර දෙනවා සිත කය වචනය සංවර කර ගැනීම කිය. එතකොට ඔයා බලනවා මේ හැම එකකම තියෙන දෙක දෙක මේකේ විතරක් තුනම තියෙනවා. එහෙනම් ඒක වෙන්න ඇති පිළිතුර කියලා ඒකට ගහනවා. වැරදි. සීලයෙන් අපි සිත සංවර කරගන්න බෑ. සීලයෙන් පුළුවන් මොකක්ද? කය හා වචනේ දෙක සංවර කරගන්න විතරයි. එහෙනම් මතක තියාගන්න මේක අපි අර්ථකථනය කරනකොට සීලය කියලා කියන්නේ කායික හා වාචසික ශික්ෂණයයි. එහෙම නැත්නම් කය හා වචනය දෙක සංවර කර ගැනීමයි. අපි කෙටියෙන්ම කියනවා නම් හරි. පැහැදිලි. එතකොට සිත සංවර කරන්නේ භාවනාවෙන්. එතකොට ඒව ගැන වැඩිදුර ඉගෙන ගන්න තියෙනවා 10 ශ්‍රේණියේදී අපි ඉගෙන ගන්නවා. හරි. දැන් බලන්න. දැන් කය හා වචනය සංවර කර ගැනීම කියලා කිව්වම කය වචනය සංවර කරගන්නේ කොහොමද? කය වචනය දෙක සංවර කරගන්නේ කොහොමද? දස අකුසල් වල තියෙනවා. දැන් කර්මය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ මේ කර්මය කියන එක පෙන්වා දීලා තියෙන්නේ පුතේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මහණෙනි මම චේතනාව කර්මයයි කියමි සිතින් සිතා කයෙන් වචනයෙන් මනසින් කර්ම රැස් කරයි. කුසල කර්මත් කරන්න පුළුවන් අකුසල කර්මත් කරන්න පුළුවන්. සිත කය වචනය කියන දොරටු තුනේ මම ඉස්සලා ලියුවා. කර්මය කියලා කියන්නේ අපි හිතාමතා කරන ක්‍රියා. ඒක තමයි චේතනාවක් සහිත ක්‍රියා. චේතනාව කර්මයයි කියේ. හරි. එහෙනම් දස අකුසල් වල තියෙනවා පුතේ මේ සිත කය වචනය කියන තුන්දරින් සිදු කරන අකුසල් 10ක්. ඒක තමයි දස අකුසල් කියලා කියන්නේ. ඒ දස අකුසල් වල දැන් මම කියවනේ සිත කය වචනය තියෙන තුන්දරින්ම සිදු කරන අකුසල් තියෙන්නේ. ඒතර අපිට දැන් සිත කියන එක මෙතනට සීලයට අදාළ වෙන්නේ නැහැ. සිත කියන එක අපි අයින් කරනවා. එතකොට කය වචනය දෙක විතරයි සීලයට අදාළ. එහෙනම් අපි බලනවා දස අකුසල් වල කයෙන් සහ වචනයෙන් සිදු කරන අකුසල් මොනවද තියෙන්නේ? කයෙන් කරන අකුසල් 3ක් තියෙනවා. කය උපයෝගී කරගෙන කරන අකුසල් 3ක් දස අකුසල් වල තියෙනවා. පළවෙනි එක තමයි පුතේ ප්‍රාණඝාතය. පළවෙනි එක මොකද්ද? ප්‍රාණඝාතය. දෙවෙනි එක අදත්තාදානය. අදත්තාදානය ඒ කියන්නේ සොරකම. තුන්වෙනි එක තමයි වැරදි කාම සේවනය. මේ මොනවද? කය උපයෝගී කරගෙන කරන අකුසල් 3. එහෙනම් සීලය කියන්නේ කය හා වචනය දෙකේම සංවරභාවය. අපි කය සංවර කරගන්නවා කියලා කියන්නේ මෙන්න මේ විදිහට කයෙන් කරන අකුසල් 3ක් තියෙනවා. මෙන්න මේ අකුසල් 3න් වැළකීලා ඉන්න එකට මොනවද? ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමෙන් වැළකීම, වැරදි කාමසේවනයෙන් වැළකීම. එහෙනම් මේ කය උපයෝගී කරගෙන අකුසල් 3න් වැළකෙන එකට තමයි කායික සංවරය කියලා කියන්නේ. එහෙනම් වාචසික සංවරය වචනය සංවර කරගන්නවා කියන එකෙත් පුතේ වචනයෙන් කරන අකුසල් තියෙනවා 4ක්. පළවෙනි එක තමයි මුසාවාදා. මුසාවාදා කියන්නේ බොරු
දෙවැනි එක විසුණු වාචා. විසුණු වාචා කියන්නේ කේලාම්. 3 පරුස වාචා. කියන්නේ පරුස රළු වචන. පරුස රළු වචන. පරුස රළු වචන. හතරවෙනි එක සම්පප්පලාපා. සම්පප්පලාපා ඒ කියන්නේ හිස් වචන. සම්පප්පලාපා ඒ කියන්නේ හිස් වචන. එහෙනම් වචනයෙන් සිදු කරන අකුසල් 4 මොනවද? මුසාවාදා බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. වචනය සංවර කරගන්නවා කියලා කියන්නේ මෙන්න මේ අකුසල් 4න් වැළකීලා ඉන්න එකට. අපි සරල වර්තකතනය කරොත් එමයයි. තව ඉස්සරහට යනකොට මේක අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඒක සීල ශික්ෂාවට අයිති වෙන දේවල් ගැන කතා කරනවා. එතකොට පොඩ්ඩක් තව චුට්ටක් ඕක බෙදිලා යනවා. දැනට මතක තියාගන්න සීලය කියලා කියන්නේ මොකක්ද? කායික හා වාචසික ශික්ෂණයයි. එහෙම නැත්නම් කය හා වචනය දෙක සංවර කර ගැනීමයි. ඒතකොට කය වචනය දෙක සංවර කරගන්නේ කොහොමද කියලා අනේ කෙනෙකුට හිතන කෙනෙකුට තමයි යාට හිතන්න පුළුවන් කොහොමද කය සංවර කරගන්නේ? කොහොමද වචනේ සංවර කරගන්නේ? ආයි කය වචනේ සංවර කරගන්නවා කියන්නේ මෙන්න මේ අකුසල් වලින් වැළකීලා ඉන්න කියන එක තමයි ඒ කාරණාවේ කියවෙන්නේ. පැහැදිලිද? ඒ කතාව තේරුණාද කියලා chat එකට දාන්න මැසේජ් එකක් ටක් දාලා. පාඩම 9 වෙනි පාඩම. everyone එකට දාන්න. මේ කියපු කතාව තේරුණාද කියලා? chat එකට දාන්න පුතේ මැසේජ් එකක් ටක් ගාලා දාන්න. ඉස්සරහට අපි යමු. තේරුණා. හොඳයි. හොඳයි. තේරුණා. හරි. right. හරි. ඔන්න ඊට පස්සේ මම මෙයාට මේ ෂෝට් නෝට් දෙනවා. හරි නෝට් එක වෙනම දෙනවා. ෂෝට් නෝට් එක ලස්සනට එකතු කරලා රන් හා සමාන වටිනා ෂෝට් නෝට් එකක් දෙනවා. හරිද? ඊට පස්සේ හරි පුතේ බුදුරජාණන් වහන්සේ දෙව්රම්වේර වැඩ සිටිනකොට එක්තරා කාලයක බුදුහාමුදුරුවෝ දෙව්රම්වේර ජේතවනාරාමේ වැඩ සිටිනකොට ආලෝකයේ විහිදුමින් එක්තරා දෙවියෙක්. ඒ දෙවියගේ නමක් සඳහන් වෙන්නේ නැහැ. හරි එක්තරා දෙවියෙක් දෙව්රම්වේරට වැඩම කරනවා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. භාග්‍යවතුන් වහන්සේ මේ සත්වයෝ අවුලෙන් එලිලා ඉන්නවා. සත්වය හරි අවුලෙන් ඉන්නේ. නේ? සමහරක් සත්වයන්ගේ ඇතුළත අවුල්, සමහරක් සත්වයන්ගේ පිටත අවුල්, සමස්ත සත්ව ප්‍රජාවම අවුලෙන් වෙලිලා ඉන්නවා. කවරෙක් නම් මේ අවුල් නිර්වුල් කරන්නේද? එන මේ සියලුම සත්ව ප්‍රජාව අවුලෙන් වෙලිලා ඉන්නවා. කවුද මේ අවුල් නිර්වුල් කරන්නේ? කොහොමද මේ අවුල් නිර්වුල් කරන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් මේ දෙවියා අහනවා. ඒ දෙවියට බුදුහාමුදුරුවෝ දෙන පිළිතුර තමයි යම් කිසි කෙනෙක් සීලයෙහි පිහිටා සිත සමාධිගත කරගෙන ප්‍රඥාව උදා කරගත්තොත් ඔව් සියලුම අවුල් නිර්වුල් කරගන්නවා කිය. එහෙනම් බුදුහාමුදුරුවෝ කිව්වා මොකද්ද? යමෙක් සීලයෙහි පිහිටා කටයුතු කරමින් සිත සමාධිගත කරමින් ප්‍රඥාව උපදවා ගත්තම ඒ සියලුම අවුල් නිර්වුල් කරගන්නවාය කියලා. එහෙනම් සීලයෙන් සමාධියටත් සමාධියෙන් ප්‍රඥාවටත් එන කෙනා අවසානයේ
මොකක්ද උදා කරගන්නේ? එයා නිවන සාක්ෂාත් කරගන්නවා. එතකොට සියලුම අවුල් නිර්වුල් කරගන්නවා කියලා තමයි මේ කියන්නේ. එහෙනම් මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුනට අපි පුතේ නමක් කියනවා. මොනවද? ඒවට කියනවා අපි ත්‍රිශික්ෂා කියලා. මොනවද මේ තුනට කියන්නේ? අපි මේවට කියනවා ත්‍රිශික්ෂා කියලා. සීල සමාධි ප්‍රඥා. එහෙනම් මේ සීල සමාධි ප්‍රඥාව සීලෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාවට එන කෙනා නිවන් අවබෝධ කරගන්නවලු. නිවන් දකින්නවලු. නිවන් දකින්නවා කියලා කියන්නේ මේ දුක නැති කරනවා. එතකොට මේක දුක නැති කරන මාර්ගය වෙන්න එපා එමන. නේ මේ මාර්ගයේ ආවම සීලේ පිහිටලා සීලෙන් සමාධියට ඇවිල්ලා සමාධියෙන් ප්‍රඥාවට ඇවිල්ලා නිවන් දකින්නවා කියලා කියන්නේ සසර දුක නැති කරනවා. එහෙනම් සසර දුක මේ මාර්ගයෙන් ආවොත් සසර දුක නැති වෙනවා නම් මේක සසර දුක නැති කරන මාර්ගය වෙන්න ඕනේ. දුක නැති කරන මාර්ගය වෙන්න ඕනේ. හැබැයි දුක නැති කරන මාර්ගය අපි අහලා තියෙන වෙන එකක් නෙනේ. චතුරාර්ය සත්‍ය කියන්නේ දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුකට හේතුව, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක නැති කිරීම, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය, දුක නැති කිරීමේ මාර්ගය. ඕකට චතුරාර්ය සත්‍ය. ඒතර දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. දැන් මං කියවනේ මෙතන මේ ත්‍රිශික්ෂාව කතාවක්. ඒකෙනුත් නිවන් දකින්න පුළුවන් කියලා. මේ දෙකම එකයි. මේ දෙකම එකයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා කියන්නේ. දැන් මම ඔයාලට පොඩ්ඩක් ටක් ගාලා කියන්නම්. ඒක මෙතනට ඉච්චර ලොකුවට මේ පාඩමට ඉච්චර වැදගත් වෙන්නේ නැහැ. නමුත් ඔයාට වැදගත් වෙනවා. මේක ඔයාලට ඉගෙන ගන්න තියෙන දෙයක්. චතුරාර්ය සත්‍ය. දැන් දුක කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් දුක්ඛාර්ය සත්‍ය මුලින්ම පෙන්වා දුන්නා ඉපදීමම දුකක්. ජාති දුක. ඊට පස්සේ ජරා දුක. එන දි รา පත් වීම වයසට යාම. ව්‍යාධි දුක, ලෙඩවීම දුකක්. මරණ දුක, මරණය දුකක්. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. අප්‍රියයන් හා එක්වීම දුකක්. කැමති දේ නොලැබුණොත් ඒකත් දුකක්. ඔන්න ඕවා දුක් විදියට බුදුරජාණන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් පෙන්වා දීලා තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය විස්තර කරලා තියෙනවා. එහෙනම් මේ දුක් වලට හේතුව, දුකට හේතුව, දෙක තියෙන දුකට හේතුව. මොකද්ද දුකට හේතුව? බුදුහාමුදුරුවෝ පෙන්වා දෙනවා දුකට මූලිකම හේතුව වන්නේ තෘෂ්ණාව කියලා. තෘෂ්ණාව හේවත් තණ්හාව. අර ප්‍රථම බුද්ධ උදාන වාක්‍යෙත් බුදුහාමුදුරුවෝ බුදු වුණ ගමන් ඉස්සල්ලාම කියන ප්‍රකාශය. මේ සසර දුකට හේතු වන පංචස්කන්ධය නැමැති ගේ හදන වඩුව සොයාගෙන සසර පුරා ඇවිද්ද මුණ ගැසුනේ නේ. දැන් මම මේ වඩුව හඳුනාගත්තා. තෘෂ්ණාව නම් වඩුවට පංචස්කන්ධය නැමැති ගේ හදන්න නැවත ඉඩක් නැහැ කියලා තමයි බුදුහාමුදුරන්ගේ ප්‍රථම උදාන වාක්‍යයේ තිබ්බේ. හරි? තමයි තිබ්බේ. ඒක තමයි ප්‍රථම උදාන දුකට හේතුව තෘෂ්ණාව, තණ්හාව. එහෙනම් දුක නැති කිරීම. දුක නැති කිරීම කියලා කියන්නේ මේ දුකට හේතු වන තෘෂ්ණාව, තණ්හාව නැත්තටම නැති කරලා දාන එක. දැන් ඔයාලා යනවා කැලේකට කැම්පින් එකක් කරන්න යනවා. හරි කැම්පින් එකක් කරන්න යනවා. කැම්පින් එකක් කරන්න ගිහිල්ලා මෙන්න මෙහෙම දර ගොඩක් එකතු කරලා ගිනි මැලයක් පත්තු කරනවා. ඔන්න දැන් ගිනි මැලේ පත්තු වෙනවා. හරි ගිනි මැලේ පත්තු වෙනවා කියන්නේ මේ ගිනි මැලේ පත්තු වෙන එක තමයි දැන් ඵලය. ඒකනේ ඵලය. මේ දර තමයි හේතුව. ගින්දර පත්තු වෙන්නේ දර නිසානේ. දර තමයි හේතුව. ඒ දර තියනකන් හේතුව තියෙන තාක්කල් ඵලය තියෙනවා. දර තියනකන් මොකද්ද? මේක ගිනි මැලේ පත්තු වෙනවා. දැන් ඔයාට ඕන වෙනවා මේක ගින්දර ටික නැති කරන්න. හරි. ගින්දර ටික නැති කරන්න මේ. හිතන්නකෝ මේ ගින්දර වලට ඇති බලපාන හේතුව මේ ඵලය හටගන්න බලපාපු හේතුවනේ මේ දර. මේ දර හේතුව නිසානේ ගින්දර හටගත්තේ. මෙන්න මේ හේතුව වුණ දර ටික අපි ඔක්කොම එකපාරවම අයින් කරලා දානවා. අයින් කරලා දැම්මොත් මේ ගින්දර ටික උඩෝම පාවි තියෙයිද? මේ දර ටික අයින් කරාම ගින්දරත් නැති වෙලා යනවා.
නේ හේතුව අයින් කරාම ඵලයත් අයින් වෙලා යනවා. හරි. එහෙනම් දුකට හේතුව මොකක්ද පුතේ? දුකට හේතුව තෘෂ්ණාවේවත් තණ්හාව. එහෙනම් දුක නැති කරනවා කියන්නේ දැන් මතක් කරනවා. ගින්දරට හේතුව දර ටික නැති කරාම ගින්දර නැති වුණා. දුකට හේතුව තෘෂ්ණාව නම් තෘෂ්ණාව නැති කරාම මොකක් නැති වෙනවද? දුක නැති වෙනවා. පැහැදිලිද? දුකට හේතුව වුණේ තෘෂ්ණාව නම් තෘෂ්ණාව නැති කළාම දුකක් නෑ. ගින්දරට හේතු වුණේ දර නම් දර අයින් කරාම දර නැති කරාම ගින්දර නැති වුණා වගේ දුකට හේතුව තෘෂ්ණාව අයින් කරාම දුක නැති වෙනවා. එහෙනම් චතුරාර්ය සත්‍ය දුක නැති කිරීම දුක්ඛ නිරෝධාර්ය සත්‍ය කියලා කියන්නේ මොකක්ද? නැවත නූපදිනා පරිදි මේ තෘෂ්ණාව නැත්තටම නැති කරලා දාන එක. එහෙනම් නැවත හටගන්න බැරි වෙන විදියට නැවත උපදින්නේ නැති වෙන විදියට මුලින්ම උදුරා දැමීමක් තමයි කියන්නේ. තෘෂ්ණාව මුලින්ම උදුරා දැමීම දුක නැති කිරීම කියලා කියනවා. එතකොට තෘෂ්ණාව නැත්තටම නැති කරලා දාන එකට තමයි අපි පුතේ නිවන විමුක්තිය සංසාරික සුවය සසර ගමනේ කෙලවර ඔය හැම නමකින්ම හඳුන්වන්නේ. මොකක්ද? මේ තණ්හාව තෘෂ්ණාව නැත්තටම නැති කරලා දාන එක. ඊට පස්සේ හතරවෙනි එක තියෙන්නේ මොකද්ද? දුක නැති කිරීමේ මාර්ගය. එහෙනම් මේ තණ්හාව තෘෂ්ණාව නැත්තටම නැති කරලා දාන්න දුක නැති කරලා දාන්න තියෙන මාර්ගය තමයි මොකක්ද පුතේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් සර් කියවනේ මේ ත්‍රිශික්ෂාවත් දුක නැති කරන මාර්ගයක් කියලා. ඔව්. හරි. ආර්ය අෂ්ටාංගික මාර්ගය. කොහොමද දන්නවද වෙන්නේ? පුතේ ඒ දුක නැති කරන මාර්ගය අපිට අංග 8කිනුත් ශික්ෂා 3කිනුත් ගන්න පුළුවන්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ත්‍රිශික්ෂා වලට බෙදා වෙන් වෙනවා. හරිම ලස්සනට මේ බලන්න. ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. පළවෙනි එක තියෙනවා මොකද්ද? සම්මා දිට්ඨි. ඊට පස්සේ මම සම්මා වචනේ සම්මා සංකප්ප බෝඩ් එක පේනවා නේ පුතේ? සම්මා සංකප්ප. 3 සම්මා වාචා. 4 සම්මා කම්මන්ත. 5 සම්මා ආජීව. 6 සම්මා වායාම. 7 සම්මා සති. 8 සම්මා සමාධි. ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. හරි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් මම කිව්වා මේ ත්‍රිශික්ෂා වලට බෙදා වෙන් වෙනවා කියලා. කොහොමද බෙදා වෙන් වෙන්නේ බලන්න. කොහොමද බෙදා වෙන් වෙන්නේ? මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මාර්ග දෙක අයිති වෙන්නේ ප්‍රඥා ශික්ෂාවට. සම්මා වාචා සම්මා කම්මන්ත අයිති වෙන්නේ සීල ශික්ෂාවට. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි අයිති වෙන්නේ සමාධි ශික්ෂාවට. මේක විභාගෙට අහලා තියෙන ප්‍රශ්නයක්. එතකොට ඔයා මේ දැනට මේ උඩ එකයි යට එකයි වැඩි හිතන්න එපා. අපිට මේ පාඩමට අදාළව ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ කොටස පමණයි. හරි. ඊතුරු ඒවා අපිට ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා. එහෙනම් දැන් ඔයා මතක තියාගන්න ඕනේ අපි මේ කතා කරන සීලය ගැන. සීල ශික්ෂාවට අයිති වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 3ක් තියෙනවා.
සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා. සම්මා වාචා කියන්නේ නිවැරදි වචනය. එහෙනම් බලන්න කය හා වචනය සංවර කර ගැනීම තමයි සීලය කියලා කියන්නේ. එහෙනම් නිවැරදි වචනය ඒක අයිති වෙන්නේ නම් මේ සීලයට. සම්මා කම්මන්ත කියන්නේ මොකද්ද? නිවැරදි ක්‍රියාව. ක්‍රියා කරන්නේ අපි කොයින්ද? කයෙන්. එහෙනම් නිවැරදි ක්‍රියාව සම්මා කම්මන්තය. එහෙනම් ඒක කය අයිති වෙන්නේ මොකද්ද? සීලය කියන එකට. එහෙනම් ඒකත් සීලයකට. සම්මා ආජීව කියන්නේ නිවැරදි යහපත් දිවි පැවැත්ම. ඒක මොකක්ද? ඒකත් මේ සීල ශික්ෂාවට. ඇයි අපිට මේ ජීවත් වෙන්න තියෙන්න ඕන පුතේ මොකක් හරි ධනය උපයන මාර්ගයක් තියෙන්න ඕනේ, ආදායම් මාර්ගයක්. එහෙම නැතුව අපිට මේ ජීවත් වෙන්න බෑ. මේ මොකක් හරි ධන උපයන මාර්ගයක් තියෙන්න ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවන් රාශියකම මේ ධන උපයන විදිය ගැන, ඒ ධනය පරිහරණය කරන විදිය ගැන, එම ධනය ආරක්ෂා කරගන්න විදිය ගැන ඒ හැම දේවල්ම දේශනා රාශියකින් දේශනා කරලා තියෙනවා. ඉස්සරහට අපි ඉගෙන ගන්න ඒවා. එහෙනම් සම්මා ආජීව කියන්නේ යහපත් දිවි පැවැත්ම. කොහොමද අපි ජීවත් වෙන්න ඕනේ? උත්සාහයෙන්, දෑතේ වීරියෙන්, දහඩිය වගුරවා ධාර්මික ක්‍රම ධාර්මිකව එවැගේම ධාර්මික ක්‍රම අනුගමනයෙන් අපි ධනෙ උපයමින් ජීවත් වෙන්න ඕනේ කියලා තමයි පුතේ බුද්ධ දේශනාවේ කියවෙන්නේ. පැහැදිලිද? ආයන සම්මා ආජීව කියලා කියන්නේ මොකද්ද? යහපත් දිවි පැවැත්ම. එහෙම නැත්නම් ධාර්මික දිවි පැවැත්ම. දැහැමිව ජීවත් වීම. එතකොට ඒකත් සීල ශික්ෂාවට තමයි අයිති වෙන්නේ. හරි. ඔය ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕනේ මොකක්ද? නිවන් මාර්ගය, දුක නැති කරන මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන මේ අංග 8 ත්‍රිශික්ෂාවලට බෙදා වෙන් කරනවා. එතකොට සීල ශික්ෂාවට අයිති වෙන ආර්ය අෂ්ටාංගයේ අංග 3ක් තියෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඔන්න ඔය කාරණාව මතක තබා ගත යුතුයි. තේරුණාද කියලා මැසේජ් එකක් දාන්න. මේක විභාගෙට එන දෙයක්. හරි? දාන්න ටක් ගාලා පුතේ chat එකට. තේරුණාද කියලා දාන්න පුතේ. හොඳයි. එතකොට බලන්න. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ත්‍රිශික්ෂාවට බෙදා වෙන් වෙනවා. එහෙනම් නිවන් මාර්ගය අංග 8කිනුත් ශික්ෂා 3කිනුත් අපිට බෙදා ගන්න පුළුවන්. බලන්න මේ නිවන කියන තැන ඒකනේ දැන් පුතේ බුදුදහමේ උගන්වන අවසාන ඵලය නිවනනේ. හරි? එහෙනම් මේ නිවන කියන තැනට එන්න පටන් ගත්තේ කොතනින්ද? මේ සීලයෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට. කොහින්ද පටන් ගත්තේ? මේ සීලයෙන් කියන තැන. එහෙනම් එතනින් පටන් ගත්තම අවසානයේ කොතනද? නිවන. එහෙනම් මේ නිවන් මාර්ගයේ ආරම්භය නේ, නිවන් මාර්ගයේ පදනම, නිවන් මාර්ගයේ අත්තිවාරම වන්නේ මොකක්ද? මෙන්න මේ සීලය. අපි කතා කරන සීලය. නිවන් මාර්ගයේ පදනම මොකක්ද? සීලය ඔක විභාගෙට අහනවා. නිවන් මාර්ගයේ පදනම මොකක්ද කියලා පුතේ විභාගෙට අහනවා. හරි? මොකක්ද පදනම? සීලය. සීලය ඔය ප්‍රශ්නේ ගොඩාක් දුරට ඔයාලකින් එහෙම තමයි ඉන්නේ. තව පොඩ්ඩක් ලොකුවට ඉස්සරහට යනකොට මේක තව පොඩ්ඩක් ඔයාලව පටලවලා අහනවා. නිවන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමට සපුරාලිය සුදුසුකම් මොකද්ද කියලා අහනවා. ඒක දැන් ඔයාලා ඔලුවට ගන්න එපා. ඒක 10 වසරේදී වගේ තමයි ඉතර ඒ පාඩම එන්නේ. ශ්‍රද්ධාව තියෙන කෙනා තමයි පුතේ
ශ්‍රද්ධාව තියෙන කෙනා තමයි සීලයට සිල්වත් වෙන්න කල්පනා කරන්නේ සීලයට එන්නේ. ශ්‍රද්ධාව නැති කෙනා සීලයට එන්නේ නැහැ. එහෙනම් අපේ මූලික සුදුසුකම මේක ඒ කතාව දැන් ඔයා ඔලුවට දාගන්න එපා. ඒක නිකන් ලාවට ඔලුවේ මතකේ තියාගන්න. ඒක ලබන අවුරුද්දේ තමයි අපිට උවමනා වෙන්නේ. හරි? දැන් මතක තියාගන්න මොකද්ද? නිවනෙයි නිවන් මාර්ගයේ හරි නිවන් මාර්ගයේ හරි නිවනේ හරි පදනම හරි අපි ලියමු මෙහෙම හරි නිවන් මගෙහි නිවන් මගෙහි පදනම එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් අත්තිවාරම නිවන් මගේ පදනම එහෙම නැත්නම් අත්තිවාරම මොකක්ද සීලයයි කියලා අපිට කියන්න පුළුවන් නිවන් මගේ පදනම නංගි මේ එහෙනම් නිවන් මගේ පදනම එහෙම නැත්නම් අත්තිවාරම මොකක්ද සීලය සීලේ පිහිටා සමාධියටත් සමාධියේ ප්‍රඥාවටත් එන කෙනා තමයි නිවන සාක්ෂාත් කරගන්නේ. එහෙනම් මුලින්ම තියෙන්න ඕනේ මොකක්ද සීලය. සීලය කියලා කියන්නේ කය හා වචනය දෙක සංවර භාවය. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ දැන් ඔයාලා දන්නවා සීලය කියන්නේ මොකක්ද කියලා දන්නවා. කය හා වචනය දෙක සංවර කර ගැනීම කියලා දන්නවා. හරි. රයිට් මම දැන් මේක ටිකක් මහන්නම්. එතකොට ඔයාලට මේක මේ ටික විතරනේ පේන්නේ. හරි. හරි. ඔය අපිට දැනට මේ පාඩම අදාළ වෙන්නේ ඔය කොටස විතර. හරි. සීලය ගත්තම සීලයේ ප්‍රභේද තියනවා පුතේ කීයක්ද? සීලේ ප්‍රභේද තියනවා දෙකක්. සීලේ ප්‍රභේද දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි චාරිත්‍ර සීලය. දෙවනි අනිත් ප්‍රභේදය වාරිත්‍ර සීලය. චාරිත්‍ර සීලයයි වාරිත්‍ර සීලයයි. දැන් චාරිත්‍ර වාරිත්‍ර කියන වචන දෙක ඔයාලා දන්නවා. අපි මේ දෙකටමනේ කියන්නේ චාරිත්‍ර වලටම තමයි අපි සිරිත් කියලා කියන්නේ. නේ සිරිත්. එතකොට වාරිත්‍ර වලට අපි කියනවා විරිත්. එතකොට චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් ඔය කියන වචන ඔයාලා දන්නවා. මුණ ගැහිලා තියෙනවා හම්බෙලා තියෙනවා කියනවා. හරි. එතකොට චාරිත්‍ර වලට සිරිත් වලට කියන තව නමක් තියෙනවා පුතේ. ඒක තමයි සමාදාන. සමාදාන. වාරිත්‍ර විරිත්වලට කියන තව නම් තියෙනවා. විරමණය විරමණය ඊට පස්සේ විරතිය ඔක වාරිත්‍ර සීලයක්. සීලයේ ප්‍රභේද දෙකයි චාරිත්‍ර සීලයයි වාරිත්‍ර සීලයයි. සමාදාන විරමණය කියලා කියනවා. හරි? මොකක්ද මේ ප්‍රභේද දෙවලට බෙදන්නේ මොකක්ද කතාව? බලමු. මොකද්ද ප්‍රභේදවල? දැන් අපි පළවෙනි ශික්ෂාපදේ ගමු. පාණාතිපාතා. හරි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. චාරිත්‍ර සිරිත් සමාදාන කියන්නේ මොනවද? කළ යුතු දේවල්. චාරිත්‍ර කියලා කියන්නේ මොනවද? කළ යුතු දේවල්. වාරිත්‍ර කියලා කියන්නේ නොකළ යුතු දේවල්. වැළකී යුතු දේවල්. දැන් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කියලා කියන්නේ
දැන් ඔයාලා සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිංහල අවුරුදු සිරිත් පිරිත් කියලා තියෙනවා. හරි. එතකොට ඒකේ තියෙනවා එහෙනම් චාරිත්‍ර වාරිත්‍ර සිරිත් පිරිත් කියන්නේ සිරිත් කියන්නේ කළ යුතු දේවල් විරිත් කියන්නේ නොකළ යුතු දේවල්. හරි. නොනගතයේදී අපි මොකක්ද කියන්නේ? සියලු වැඩවලින් නේ සියලු වැඩ නවතා ආගමික වතාවත් යෙදෙන්න. නේ කෑම කන්න අර වැඩ කරන්න හොඳ නේ. හරි. එහෙනම් නොනගති විරිත් ඒවනේ කරන්න ඕන නැති දේවලුත් තියෙනවා කරන්න ඕන දේවලුත් තියෙනවානේ. අලිපගිනි මෙලවීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, රැකී ආරක්ෂා සඳහා පිටව යාම. හරි. එහෙනම් චාරිත්‍රවා ඔන්න ඒකෙත් තියෙනවා චාරිත්‍ර වාරිත්‍ර. හැබැයි මේ සීලයේ අපි අර්ථකථනය කරනකොට චාරිත්‍ර කියන්නේ කළ සිරිත් සමාදාන කියන්නේ කළ යුතු දේවල්, විරතිය, විරමණය, වාරිත්‍ර, විරිත් කියලා කියන්නේ නොකළ යුතු දේවල්. මේවා කළ යුතු දේවල් කළ යුතු දේවල් කිරීම මේ කියන්නේ නොකළ යුතු දෙයින් වැළකීම. නොකළ යුත්තෙන් වැළකීම. හරි. එතකොට දැන් අපි සීලයේ ගමු පංචශීලයේ උදාහරණේ අපි ගන්න උදාහරණයට පංචශීලයේ. පංචශීලය මොනද? දැන් පළවෙනි ශික්ෂාපදයේ ගත්ත පාණාතිපාතා. මේක කොහොමද එනම් මේ ප්‍රභේද දෙකෙන් අපි ආරක්ෂා කරන්නේ? ඉස්ලාම් වල විරමණය ඒ කියන්නේ නොකල යුත්තෙන් වැළකීම. පාණාතිපාතා කියන්නේ මොකද්ද? ප්‍රාණඝාතයක් කිරීම. ප්‍රාණඝාතය කරනවා කියන එක කල යුතු දෙයක්ද නොකල යුතු දෙයක්ද? ප්‍රාණඝාතය කියන්නේ නොකල යුතු දෙයක්. එහෙනම් ඒකෙන් පාණාතිපාතා වේරමණී විරමණයක් පාණාතිපාතා වේරමණී. එහෙනම් නොකල යුත්තක්. ඒක මොකක්ද? පාණාතිපාතා ප්‍රාණඝාතයෙන් වැළකීම විරමණයක්. පාණාතිපාතා ප්‍රාණඝාතය කියන්නේ නොකල යුත්තක්. නොකල යුතු වලට අපි නොකල යුත්තෙන් වැළකීම කියන්නේ විරමණයට අයිති සීලයක්. නම් ප්‍රාණඝාතයෙන් වැළකීම කියන්නේ විරතියක් විරමණයක්. එතකොට ඒකෙම චාරිත්‍ර සීලය තමයි කල යුත්ත. ප්‍රාණඝාතයෙන් වැළකෙනවා වගේම සියලු සත්වයන්ට ආදරය, කරුණාව, මෛත්‍රිය, දයාව, අවිහිංසාව දක්වන්න ඕන. ඒක කල යුතු දෙයක්. සතුන්ට ආදරය, කරුණාව දක්වන එක කල යුතු දෙයක්. දැන් පැහැදිලිද? පාණාතිපාතා කියන ශික්ෂාපදේ අපි ආරක්ෂා කරනකොට ප්‍රාණඝාතයෙන් වැළකෙනවා වගේම සතුන්ට ආදරය කරන්නත් ඕනි. ඒකයි මේ ප්‍රභේද දෙකක් තියෙන්නේ. කළ යුතු දේ නොකළ යුතු දේ. ප්‍රාණඝාතයෙන් වැළකෙනවා වගේම සියලු සතුන්ට ආදරය, කරුණාව, මෛත්‍රිය දෙන්න ඕනි. දෙවෙනි එක ගමු ටක් ගාලා. අදින්නා දාන. ඒ කියන්නේ සොරකමින් වැළකීමේ ශික්ෂාපදේ. සොරකම කියන්නේ නොකළ යුතු දෙයක්. එහෙනම් නොදුන් දේ ගන්නවට තමයි සොරකම කියන්නේ. කවුරු හරි නොදුන් දේ ගන්නවා කියන්නේ සොරකම. නොදුන් දේ ගැනීමෙන් වැළකෙනවා වගේම දුන් දේ පමණක් ගන්නවා. දුන් දේ ගැනීමෙන් වැළකෙනවා වාරිත්‍ර සීලයක්. දුන් දේ පමණක් ගන්නවා මොකද්ද? චාරිත්‍ර සීලයක්. පැහැදිලි? හරි. එතකොට කාමයේ තුන්වෙනි එක. කාමේ සුමිච්ඡාචාර. කාමයේ වරදවා හැසිරීම. නේ පරාඹු සේවන පරසම කියන්නේ තම ස්වාමියා හෝ භාර්යාව සිටියේදී වෙනත් පිරිමියන් සමග හෝ වෙනත් කාන්තාවන් සමග අසම්මත සම්බන්ධතා පවත්වා ගැනීම ඒ වැරදි කාම සේවනයේට වැටෙනවා. එතකොට ඒකෙන් වැළකෙනවා වගේම තම ස්වාමියා හෝ තමාගේ බිරිඳ සමග ශිෂ්ට සම්මත විදියට ජීවත් වීම චාරිත්‍ර සීලය. හතරවෙනි එක ගත්තොත් මුසාවාදා. හරි? මුසාවාදා. මුසාවාදා කියන්නේ බොරු කියනවා. බොරු කීමෙන් වැළකීම විරමණයක්. හැම වෙලාවෙම ඇත්ත කතා කිරීම කළ යුතු දේ ඇත්ත කතා කිරීම සමාදානයක් චාරිත්‍රයක්. පැහැදිලිනේ? බොරු කියන්නේ නොකළ යුත්තක්. එහෙනම් හැමතිස් බොරු කීමෙන් වැළකෙනවා වගේම හැම වෙලාවෙම මොනවා කරන්න ඕනේද? සත්‍ය කතා කරන්න ඕනේ. පැහැදිලිද? හරි. ඔන්න ඕක තමයි සීලේ ප්‍රභේද දෙක සමාදානයයි විරමණයයි චාරිත්‍ර සීලය සහ වාරිත්‍ර සීලය. එතකොට සිල් ගත්තම
තියෙනවා පුතේ ගොඩ කිහිපයක් තියෙනවා. හරි. ගිහියන් සඳහා සහ පැවිද්දන් සඳහා වෙන වෙන වශයෙන් තියෙනවා. එනම් මේක විභාගයට අහන ප්‍රශ්නයක්. ගිහියාගේ නිත්‍ය සීලය ගිහියාගේ නිත්‍ය සීලය මොකක්ද පුතේ? මෙන්න මේ පංචශීලය. අපි මේකට ගෙහේසික සීලය කියලත් කියනවා, ගෘහස්ත සීලය කියලත් කියනවා. පංචශීලයේවත් නිත්‍ය සීලය කියලා කියනවා. හරි. ඊට පස්සේ අටසිල් අටසිලුත් මේ ගිහියන් සඳහා තියෙන සීලයක්. දැන් ඔයාලට පන්සිල් සමාදන් වෙන්න වෙලාවක් කලාවක් එම තියෙනවා. දවසක් පන්සිල් සමාදන් වෙන්න දවසක් කාලයක් එම තියෙනවා. බෑට සිල් සමාදන් වෙන්න දවසක් කාලයක් තියෙනවා. ගිහි ඔයා හැමදාම උදේට ගෙදරදී සමාදන් වෙනවා, හවසට සමාදන් වෙනවා පංචශීලය. ඊට ඉස්කෝලේ ගියාම පාසලේදී ආගමික වතාවත් කරනකොට පංචශීලය සමාදන් වෙනවා. ඉස්කෝලේ මොකක් හරි උත්සවයක් තිබ්බොත් උත්සවය පටන් ගන්න කලිනුත් ආමුදුරුවෝ ඇවිල්ලා සභාව පංචශීලයේ පිහිටවනවා. හැම තැනකම මුලින්ම කරන්නේ ඒක පංචශීලය. එහෙනම් පංචශීලය තමයි ගිහියාගේ නිත්‍ය සීලය. නිති පන්සිල් පොහෝදා අටසිල්. ඒ කියන්නේ හැමදාම පන්සිල්, පෝය දවසට අටසිල්. අටසිල් අපිට තනියම සමාදන් වෙන්න බෑ. දැන් පෝය දවසේ සිල් සමාදන් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මතක් කරලා බලන්න. පෝය දවසේ උදේ පන්සලට ගියාම පන්සලේ ආමුදුරුවෝ තමයි අපිව සිල් සමාදන් කරවන්නේ. ඒ ගෙදර හවසට ඔයා බුදු පහන තියලා මල් පාන් පත්තු කරලා පංචශීලයේ සමාදන් වෙනවා. එතකොට කවුරුත් එහෙම සමාදන් කරවන්න ඕනේ නේ. හැබැයි අටසිල් එහෙම බෑ. අටසිල් හැමදාම සමාදන් වෙන්නත් බෑ. අටසිල් සමාදන් වෙන්නේ පොහොය දවසට පන්සලට ගියාම පන්සලේ ආමුදුරුවෝ තමයි අපිව අටසිල් සමාදන් කරවන්නේ. හරි. තව තියෙනවා දසසිල් කියලා එකක්. 3. දසසිල්. මේක ශික්ෂාපද 10ක් තියෙන එකයි දසසිල්. මේකේ ශික්ෂාපද 8යි. උපෝසත අෂ්ටාංග සීලය. ඒතර ඒ දසසීලයත් පොහොය දවසට පන්සලට ගිහිල්ලා තමයි සමාදන් වෙන්නේ. පන්සලට ගියාම අටසිල් සමාදන් වෙනකොට කරායින් පස්සේ ආමුදුරු අහනවා ඉන්න සිල් නැත්තන්ගෙන් දසසිල් සමාදන් වෙන කවුරු හරි ඉන්නවද කියලා. ඉන්නවනම් එයාලව වෙනම දසසීලයේ පිහිටවනවා. එහෙනම් මේ ගිහියන් සඳහා තියෙන සීලයක්. හරි. ඊට පස්සේ සාමණේර සීලය, ඒ වගේම ඒ උපසම්පදා භික්ෂුන්ට අයත් සීලය වෙනම තියෙනවා. හරි. එහෙනම් ගිහියාගේ නිත්‍ය සීලය මොකද්ද? පංචශීලය කියන එක මතක තියාගන්න ඕන. හරි. ඊට පස්සේ තවත් තියෙන කාරණාවක් තමයි මේ පාඩමට අදාළව මම ලෝක පාලක ධර්ම. ලෝක පාලක ධර්ම. ලෝක පාලක ධර්ම. මොනවද මේ ලෝක පාලක ධර්ම කියලා කියන්නේ? ලෝකපාලක ධර්ම තියෙනවා පුතේ දෙකක්. පළවෙනි එක තමයි හිරි, දෙවෙනි එක තමයි ඔතප්ප. මොනවද ලෝකපාලක ධර්ම? හිරි, ඔතප්ප. හරි. ඔයාලගේ තියෙන ප්‍රශ්න ඒවා chat එකට දාන්න තියෙන මොනාරි දාන්න තියෙන ඒවා. ලියා ගන්න පුතේ මම වෙනම නෝට් එකක් දෙනවා ෂෝට් නෝට් එකක්. හරි. විභාගයට ආනවා ලෝකපාලක ධර්ම මොනවද කියලා. ලෝකපාලක ධර්ම කියන්නේ හිරියොතප්ප. තව ආනවා මේවටම කියන තව නමක් තමයි
පුතාලා මේ ඔයාලගේ ගෲප් එකට දැන් ලින්ක් එකක් වැටේ. දැන් මේ අපි මේ පන්තියේ මේ කරන Zoom link එක ආයතනයේ පොඩි අත්තරදීමක් වෙලා තවත් අර පන්ති කිහිපයකට යොදලා තියෙනවා. ඒක නිසා ඒක පටන් ගන්න එහෙම ලින්ක් අර එකම ලින්ක් එකකින් පන්ති මේ වෙලාවේ තුනක් ෂෙඩියුල් වෙලා තියෙනවා. එතකොට එක වෙලාවේ දෙකක් විතර වගේ තමයි කරන්න පුළුවන්. ඒක තුනක් කරන්න බෑ. හරි ඒ නිසා අපි ලින්ක් එක මාරු කරනවා. පන්තියේ ඉවර නෑ. ලින්ක් එක පොඩ්ඩක් මාරු කරනවා. ඔයාලගේ ගෲප් එකට දැන් වෙන ලින්ක් එකක් වැටෙයි. ඒ ලින්ක් එකෙන් මේකෙන් අයින් වෙලා ඒ ලින්ක් එකෙන් ජොයින් වෙන්න. හොඳේ. පන්තිය තියෙනවා ඉවර නෑ. ලින්ක් එක මාරු වීමක් විතරයි වෙන්නේ. අලුත් ලින්ක් එකක් දැන් ඔයාගේ ගෲප් එකට වැටෙයි. ඒ වැටෙන දැන් වැටෙන ලින්ක් එකෙන් ජොයින් වෙන්න මේකෙන් අයින් වෙනවා. හොඳේ. මම ඒක දැන් දාන්නම්. හරි. ලෝකපාලක ධර්ම හිරි ඔතප්ප. අපි මේවට තව නමක් කියනවා පුතේ දේව ධර්ම කියලාත් කියනවා. මොනවා කියලාද? දේව ධර්ම කියලා කියනවා. හිරි කියලා කියන්නේ ලැජ්ජාව. හිරි කියන්නේ මොකද්ද? ලැජ්ජාව. ඔතප්ප කියන්නේ බය. හිරි ඔතප්ප කියන්නේ ලැජ්ජා බය. ලෝකපාලක ධර්ම. මොන ලැජ්ජාව මොන බයද? මොන ලැජ්ජාව මොන බයද? මේ තියෙන්නේ පුතේ පව් කිරීමට තියෙන බය සහ පව් කිරීමට තියෙන ලැජ්ජාව. හරි වෙන ලැජ්ජාවක් වෙන බයක් නෙමේ මේ හිරියොතප්ප කියලා අපි ධර්ම බුද්ධ දේශනාවේ බුද්ධ ධර්මයේ හඳුන්වන්නේ. පව් කිරීමට ඇති ලැජ්ජාව සහ පව් කිරීමට ඇති බයයි. මේවා දෙවියන් සතු ගුණධර්ම. එහෙම නැත්නම් කෙනෙක් දේවත්වයට කෙනෙකු එයාගේ දේවත්වයට උසස් කරවන ගුණධර්ම කියන අර්ථයෙන් තමයි මේවට අපි දේව ධර්ම කියන නම යොදන්නේ. හරි. එහෙනම් ලැජ්ජාව හා බය කියන්නේ සාමාන්‍ය ජීවිතයේ සමහර අවස්ථාවලදී අපට ඇති වෙන බය හෝ ලැජ්ජාව නෙමෙයි. පව් කිරීමට ඇති ලැජ්ජාව සහ බයයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙම ගුණධර්ම දෙක ලෝවැසියන්ගේ හැසිරීම පාලනය කරන කරුණු දෙක නිසා තමයි ලෝකපාලක ධර්ම කියලා හඳුන්වලා තියෙන්නේ. ලෝකපාලක ධර්ම කියලා. කෙනෙකු පුතේ කෙනෙක් මොකක් හරි කරන පාපයකට අකුසලයක් කරන්න හදනකොට එයා ඒ අකුසලයෙන් එක්කෝ වළකිනවා පාපයෙන් වළකිනවා බය නිසා එහෙම නැත්නම් ලැජ්ජාව නිසා. දැන් ඔයාලගේ ගෙදරට එයා පැත්තේ ගෙදර තියෙනවා රන් තැඹිලි ගසක්. ඔයාලගේ ගෙදරත් අල්ලපු ගෙදරත් කවුරුත් නැති වෙලාවක ඔයාට හිතෙනවා මේ රන් තැඹිලි ගහෙන් හොරෙන් ගෙඩියක් කඩාගෙන බොන්න. ඉතින් නොදුන් දේ ගැනීම සොරකම. එයා ගහ ළඟට ගිහිල්ලා කල්පනා කරනවා මම මේ රන් තැඹිලි ගහින් නැගලා දැන් හොරෙන් ගෙඩියක් කඩනකොට අපේ ගෙදර කට්ටිය ආවොත් එහෙම මට ගුටි කන්න වෙනවා. ඇයි එහෙම හොරෙන් තැඹිලි කඩන්න ගියේ කියලා. ඒ නිසා ගුටි කන්න ඕනේ නෑ ඔන්න නැවතුණා. මම මේ සරල උදාහරණයක් දෙන්නේ මේක නෙමෙයි කියන්නේ. ඔයාට මේ කතාව තේරුම් ගන්න සරල උදාහරණයක් දෙන්නේ. මම මේ ගහේ නැගලා තැඹිලි කඩනකොට කවුරු හරි ඊට පස්සේ කිව්වොත් එම අයියෝ මෙයා මේ හොරෙන් තැඹිලි කඩනවා කිව්වොත් මට විලි ලැජ්ජාවයි. ඕන්නේ නැහැ වතුර ටිකක් බීලා ඉන්නවා. එහෙනම් මොකක් හරි පාපයක් කරන්න අකුසලයක් කරන්න පව් වැඩක් කරන්න
ලැජ්ජාව හා බය කියන දෙයින් මේක වැළකෙන නිසා මේක ලෝකපාලක ධර්ම විදියට බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීලා තියෙනවා. පැහැදිලිනේ. එහෙනම් පව් කිරීමට ඇති බය සහ පව් කිරීමට ඇති ලැජ්ජාවට තමයි අපි හිරිසාහොතප්ප කියන්නේ. හිරියොතප්ප කියලා කියන්නේ අපි මේවට දේව ධර්ම කියලාත් කියනවා, ලෝකපාලක ධර්ම කියලාත් කියනවා. මතක තියාගන්න විභාගයට ඕවා අහනවා. හරි. එතකොට සීලයට අදාළව තියෙනවා පුතේ තව කාරණයක් ත්‍රිකෝටි පාරිශුද්ධ සීලය කියලා. මොකද්ද? ත්‍රිකෝටි පාරිශුද්ධ සීලය. ත්‍රිකෝටි පාරිශුද්ධ සීලය. මොකක්ද මේ ත්‍රිකෝටි පාරිශුද්ධිය කියලා කියන්නේ? ත්‍රිකෝටි පාරිශුද්ධිය. හදයි මේ ත්‍රිකෝටි පාරිශුද්ධිය. ත්‍රි කියන තුනයි. එහෙනම් සීලය ආරක්ෂා කරන්න ඕන අංග තුනක්. කියන්නේ සීලය ආරක්ෂා කිරීමේදී සැලකිය යුතු අංග තුනක් තියෙනවා. ඒ අංග තුනට තමයි පුතේ අපි සීලය මේ ත්‍රිකෝටි පාරිශුද්ධ සීලය කියලා කියන්නේ. ත්‍රිකෝටි පාරිශුද්ධියේ තියෙන පළවෙනි අංගය තමයි තමා වරදින් වැළකීම. තමා වරදින් වැළකීම. තමා වරදින් වැළකීම. මම මේ තුනම කියලා ඉවරලා ඊට පස්සේ ඔයාලට විස්තර කරලා දෙන්නම්. හරි. අන් අය ලවා වැරදි නොකරවීම. පාපයෙන් පව් නොකිරීම, පව් නොකරවීම කියලා කියන්නත් පුළුවන්. තුන තමයි අන් අයගේ අන් අය කරන නැත්නම් අන් අයගේ වරදට අනුබල නොදීම හා අනුමත නොකිරීම. හරි. දැන් මේ තමයි සීලය ආරක්ෂා කරන්න ඕන ත්‍රිකෝටි පාරිශුද්ධිය. සීලයේ තියෙන ත්‍රිකෝටි පාරිශුද්ධිය සීල ආරක්ෂා කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන අංග තුන. දැන් අපි මේකේ ගමු පළවෙනි ශික්ෂාපදයේ පාණාතිපාතා. පාණාතිපාතා ශික්ෂාපදයෙන් අපි මේ ත්‍රිකෝටි පාරිශුද්ධිය ආරම්භ බලමු. ශික්ෂාපද පහම මේ කරුණු තුනෙන් අපි ආරක්ෂා කරන්න ඕනේ. පාණාතිපාතා කියන්නේ ප්‍රාණඝාතය. එහෙනම් කියනවා ප්‍රාණඝාතයෙන් මුලින්ම තමා වරදින් වැළකීම නම් තමා ප්‍රාණඝාතයෙන් වැළකීම පළවෙනි ශික්ෂාපදයට ගත්තොත් ත්‍රිකෝටි පාරිශුද්ධිය ඔන්න මේ පළවෙනි ශික්ෂාපදයට අරගෙන තමයි මේ විස්තර කරලා දෙන්න දැන්. එහෙනම් මේකේ තියෙනවා මොකද්ද? තමා වරදින් වැළකීම. දැන් මෙතන ඇවිල්ලා මදුරුවෙක් ඇවිල්ලා ඔන්න මගේ අතේ වහනවා. එක පාරක් කෙලවනවා යනවා, තව පාරක් යනවා, ඊතරම ඇවිල්ලා විදිනවා, වෙලවනවා. තුන්වෙනි පාර හරියන්නේ නැහැ. මටත් කේන්තිය දෙන්නම් අද මම මදුරුවට කියලා දත් මිටි කාගෙන මෙහෙම කළා දෙන්නම් චප්ප කරලා මරලා දානවා කියලා අත මෙහෙම එනවා. අත එනකොට මතක් වෙනවා සත්තු මරන්න හොඳ නෑ පව් කියලා නේ. සත්තු මරන්න හොඳ නෑ පව් කියලා මතක් වෙනවා. එහෙනම් තමා සතෙක්ව මරනවා නම් ඒක ප්‍රාණඝාතයක්. ඊට පස්සේ මම මතක් කරලා මොකද්ද කරන්නේ? එලවලා දාන්න. ආපහු එලවලා දාන්න. එහෙනම් මොකද්ද කළේ? මම දැන් මගේ යතේ වැව්වේ ඔන්න මම වරදින් වැළකුණා. ආපහු වටයක් ගිහලා ආපහු ඇවිල්ලා ඔන්න ආයි විදිනවා.
මගේ මේ එයා පැත්තේ ඉන්නවා යාළුවෙක්. මං යාළුවට මේ මැනලා කියනවා යාළුවේ මචං අනේ මගේ මේ අතේ මදුරුවෙක් ඉන්නවා. මේ මදුරුවව තලලා මරන්නකෝ කනවා ඉවරයක් නේ. මම මේ මොකද්ද කරන්නේ? අන් අය ලවා වැරදි කරවනවා. මම වරදි කරන්නේ නෑ. හැබැයි අන් අය ලවා ඔන්න වෙන කෙනෙක් ලවා මේ සතාව මරන්න හදනවා. එතකොට ඒකේ පාපය මට තියෙනවා. මම මැරුවත් එකයි, තව කෙනෙක් ලවා මැරුවත් එකයි, මැරෙව්වත් එකයි. දෙකම එකයි. දෙකම ප්‍රාණඝාතයේ අකුසලය මට ලැබෙනවා. එහෙනම් අන් අය ලවා වැරදි නොකරවන්නත් යාළුවට කියලා මදුරුවව මරන්න යනතුවත් ඉන්න ඕනේ. ඒකිනුත් වලකින්න ඕනේ. නේ අන් අය ලවා තමා වරදින් වැළකෙන්න ඕනේ. අන් අය ලවා වැරදි කරවීමෙන් වළකින්න ඕනේ. ඔන්න දැන් මදුරුවා මගේ අතේ නෑ. දැන් මදුරුවා ගිහලා යාළුවගේ අතට. යාළුවා ඉතින් බල ඉන්නේ නෑ. මොකද අදුරුවෙක් නේද දෙන්නම් අද කියලා මෙහෙම දෙන්න හදලා මෙහෙම අත ගේනකොටම මම කියනවා අන්න හොඳයි හොඳ වැඩේ ඔය මදුරුවට. ඔය මදුරුව මටත් කාලා ආවි. මරන්න ඔය මදුරුවව මරන්න. මම මොකක්ද ඒ කරන්නේ? තව කෙනෙක් කරන්න හදන වැරද්ද අනුමත කරලා ඒක කරන්න කියලා අනුබල දෙනවා. එහෙනම් මේ අන් අයගේ වරදට අනුබල නොදීම සහ ඒක අනුමත නොකිරීම පැහැදිලිද? මුලින්ම තමා වරදින් වළකින්න ඕනේ. දෙවනුව අන් අය ලවා වැරදි කරවීමෙන් වළකින්න ඕනේ. තුන්වෙනි එක වරදට අනුබල නොදීම සහ වරද අනුමත නොකිරීමෙන් සිටින්න ඕනේ. හරි? පැහැදිලිද? එහෙනම් ඕකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ත්‍රිකෝටි පාරිශුද්ධිය කියලා. පැහැදිලිද? ඕකට තමයි අපි කියන්නේ ත්‍රිකෝටි පාරිශුද්ධිය කියලා. තේරුණාද? අවබෝධ වුණාද? දන්න මැසේජ් එකක් ලෝකපාරක ධර්ම ත්‍රිකෝටි පාරිශුද්ධිය ඔය කියන දේ තේරුණාද කියලා ෂෝට් නෝට් දෙනවා. තේරුණානේ? තව එකක් තියෙනවා. එකක් බලමු. අනිත් එක තමයි මොකද්ද? සිල් රැකීමේදී අපි තවත් සිහිය ඇති කරගත යුතු ගුණාංගයක් අනිත් එක තමයි පුතේ අත්ූපනායක ධර්ම පරියාය. මොකද්ද? අත්ූපනායක ධර්ම පරියාය. පේනවනේ? අත්ූපනායක ධර්ම පරියාය කියලා කියන්නේ මොකක්ද? සිල් රැකීමේදී මේ අත්ූපනායක ධර්ම පරියායට අනුව ක්‍රියා කිරීම ඊටාම වැදගත්. දැන් අපි පළවෙනි අරගත්තු උදාහරණයම ගමු. පන්සිල් වල පළවෙනි ශික්ෂා පදය පානාතිපාතා පළවෙනි ශික්ෂා පදයම ගමු. දැන් ඔන්න අර මදුරුවම එනවා ආපහු මගේ අතට. අර මදුරුවම ඉන්නවා ආපහු අතට. දෙන්නම් අද මම තොට කියලා ඔන්න අත ගේනවා. ගේනකොට මෙන්න ළඟට මෙනකොට මතක් වෙනවා මදුරුවට තියෙන්නෙත් 50ක් මට තියෙන්නෙත් 50ක්. දැන් මම මේව මදුරුව මරලා තලලා මේව චොප්ප කරලා රෝල් කරලා දැම්මම මේ මදුරුව මැරෙනවා. ලොකු යෝධයෙක් ඇවිල්ලා ඒ විදියට මාව මේම තලලා චප්ප කරලා රෝල් කරලා දැම්මොත් මට මොන වගේ දෙයක් දැනෙයිද? අම්බෝ කියලා ඔන්න වෙවුලලත් යනවනේ. ඉතින් ඒ දෙයම තමයි අර මදුරුවට දැනෙන්නේ. නේ ලොකු යෝධයෙක් ඇවිල්ලා අපිව තලලා මරනකොට අපිට මොන වගේ වේදනාවක් දැනෙනවද? අපිට මොන වගේ දෙයක් හිතෙයිද? ඒ දෙයම මේ මදුරුවටත් දැනෙනව නේද? ඒ වේදනාව මේ මදුරුවටත් දැනෙනව නේද? කියලා මේ මදුරුව මරණ එකෙන් වැළකුණා. මොකක් උපමාවට අරගෙන දේ වැළකුණේ? මොකක් උපමාවට අරගෙන දේ පාපයෙන් වැළකුණේ? තමාව උපමාවට ගත්තනේ. මාව යෝධයෙක් ඇවිල්ලා මේ විදියට තලලා මැරුවොත් මට මොන වගේ දෙයක් හිතෙයිද? ඒකම මේ මදුරුවාටත් හිතෙනව නේද කියලා අන්න ඒ ප්‍රාණඝාතයෙන් වැළකුණා. මොකක් ගැනද උපමාව? මොකද්ද උපමාවට ගත්තේ? තමාව උපමාවට ගත්තා. එහෙනම්
තමාව උපමාවට අරගෙන වරදින් වැළකෙන එකට තමයි පුතේ අපි මොකද්ද කියන්නේ අත්ූපනායක ධර්මපර්යාය කියලා. පැහැදිලිද? අත්ූපනායක ධර්මපර්යාය කියලා කියන්නේ තමාව උපමාවට අරගෙන වරදින් වැළකෙන එකට. හරි. ඕකේ තියෙනවා පුතේ ධම්මපද ගාථාවක් මොකද්ද? සබ්බේ නසන්ති දණ්ඩස්ස සබ්බේ සං ජීවිතම් පියං අත්තානං උපමං කତ୍වා නහනේයන ගාතේය. ධම්මපද ගාථාව. සබ්බේ නසත්ති දණ්ඩස්ස හැමෝම දඩුවමට මරණයට බය වෙති. සබ්බේ සං ජීවිතම් පියං හැමෝම ජීවිතයට ප්‍රිය කරති. අත්තානං උපමං කତ୍වා තමාව උපමාවට අරගෙන නහනේයන ගාතේය. තව කෙනෙකු නොමරන්න නොමරවන්න. පැදිලිද? ආයනං ඒකෙන් අත්ූපනායක ධර්මපර්යායෙන් කියන්නේ මොකක්ද? තමාව උපමාවට අරගෙන වරදින් වැළකෙන එකට අපි කියනවා මොන ධර්මපර්යායද? අත්ූපනායක ධර්මපර්යාය කියලා. පැහැදිලිද? හරි. එතකොට මේ පාඩමට අදාළව අපිට කතා කරන්න තියෙන මාතෘකා ටික ඔය ටික තමයි. නැවත මතක් කරගමු. සීලය කියන්නේ මොකක්ද? කය හා වචනය දෙක සංවර කරගන්න එක. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල ශික්ෂාවට අයිති වෙන අංග තුනක් තියෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. හරි. ඊට පස්සේ සීලයේ ප්‍රභේද දෙකයි. චාරිත්‍ර සීලයයි වාරිත්‍ර සීලයයි. හිරියොතප්ප ලෝකපාලක ධර්ම දෙක. ඊට පස්සේ ත්‍රිකෝටික පාරිශුද්ධ සීලය. ඊට පස්සේ අත්ූපනායක ධර්මපර්යාය. ඔන්න ඔය කියන කොටස් ටික තමයි පුතේ අපිට මේ පාඩමින් ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ඒ කොටස් ටික ගැන මම ඔයාලට සරල විස්තරයක් දුන්නා. මට දාන්න මැසේජ් එකක් මේක පැහැදිලි වුණාද තේරුණාද කියලා. මේ පාඩමට මම ෂෝට් නෝට් එකක් දෙනවා. ඒ වගේම මේ පාඩමට අදාළව යුනිට් ටෙස්ට් එකක් තියෙනවා. අපි හැම පාඩමකටම යුනිට් ටෙස්ට් කරනවා. පාඩමක් අවසානයේ ඒ පාඩමට අදාළව ප්‍රශ්න වලින් හදපු PDF එකක් තියෙන ප්‍රශ්න පත්‍රයක්. එතකොට ඒ ප්‍රශ්න ටික කරනවා. හරි. හැම පාඩමකම කරගෙන ආවා. මේ පාඩමත් දිගටම කරන පාඩම් 24ටම කරනවා. හරි. එහෙනම් දාන්න බලන්න පුතේ ටැග් ගාලා මැසේජ් එකක්. හොඳයි. හොඳටම තේරෙනවා නියමයි. right. හරි. ලියාගන්න 9 වෙනි පාඩම කියලා දාගෙන සීල සුගන්ධයම උතුම් වන්නේ කියලා මාතෘකාව දාගන්න. 9 වෙනි පාඩම සීල සුගන්ධයම උතුම් වන්නේ. එහෙම නැත්තම් පොඩ ඔවෙන් පුතේ ඔමින අපි 8 වෙනි පාඩමේ තාම නෝට් එක ලිව්වේ නෑ. ඒ වුණොත් පොඩ්ඩක් පුතේ පිළිවෙල නැති වෙනවා නේද? මොකද අපි 8 වෙනි පාඩම තාම ඉවර කරේ නෑ නේද? අපේ රෙජිස්ටර් ක්ලාස් එකේ 8 වෙනි පාඩමේ තව ටිකක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඒ නිසා දැන් අපි 7 වෙනි පාඩමේ තමයි අවසාන වශයෙන් නෝට් එක ලියලා තියෙන්නේ. ඒක 8 නැතුව 9 ලියුවොත් එහෙනම් පොඩ්ඩක්
පිළිවෙල නැති වෙනවානේ. ඒ නිසා පොඩ්ඩක් අපි නෝට් එක තියමු. හරි. පුතේ අපි අදට තව පොඩි විනාඩි 5ක් විතර කාලයක් තියෙනවා. ඉතින් අදට අපේ පන්තියේ වැඩ කටයුතු ඔය මෙතනින් නවත්තලා ඊළඟ දවසේ 8 වෙනි පාඩමේ පාඩමේ අපි නවත්තපු තැන. හරි. ඒතකොට සතර බ්‍රහ්ම විවරණ කියන කාරණාවේ අපි මට මතක විදිහට මෙත්තා මුදිතා කරුණා කියලා කතා කරා. තව එකක් තව චුට්ටක් තමයි කතා කරන්න තියෙන්නේ. 8 වෙනි පාඩමේ අපි ඉතුරු ටික කතා කරලා ඊළඟ දවසේ ඊට පස්සේ 8 වෙනි පාඩමේ යුනිට් ටෙස්ට් එක කරලා ඒකේ ෂෝට් නෝට් එක දාගෙන ඊට පස්සේ අපි 9 වෙනි පාඩමට අදාළව ෂෝට් නෝට් එක ලියලා යුනිට් ටෙස්ට් එක කරමු. මම මේ යුනිට් ටෙස්ට් ඔයාලගේ ගෲප් එකට PDF දාලා තියන්නම් ඊළඟ දවසේ එනකොට කරගෙන එන්න. ඒතර අපි ඒ ටිකත් සාකච්ඡා කරගෙන වැඩ ටික ඉස්සරහට කරගෙන යමු. හරි. ඒතර chat එකට ආනවා මේ අලුතෙන් අද අර ආපු දරුවෝ කීප දෙනෙක් ඉන්නවා. සම්බන්ධ වෙන්නේ විස්තර කොහමද කියලා ප්‍රයිවට් එකේ දාලා තියෙනවා මැසේජස්. ඩිරෙක්ට් මැසේජස් දාලා තියෙනවා. හරි. මේ ඔයාලගේ ඔය ගෲප්ස් වලටත් ලැබෙයි. එහෙම නැත්නම් මයි ගයිඩර්ස් අධ්‍යාපන ආයතනයේ තමයි පුතේ පන්ති ටික පැවැත්වෙන්නේ. එතකොට මේ මයි ගයිඩර්ස් එකට කතා කරලා විස්තර ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මගේ නම්බර එක 074යි 051යි 83යි 98. හරි. මේ නම්බරේට WhatsApp මැසේජ් එකක් දාලා විස්තර ගන්නත් පුළුවන්. අපේ පන්තිය පවත්වන්නේ පුතේ මෙතන නෙමෙයි. මේ අපේ ක්ලාස් රූම් එක නෙමෙයි මේක. හරි. අපේ පන්තිය පවත්වන්නේ ස්මාර්ට් ක්ලාස් රූම් එකක ස්ටුඩියෝ එකක පවත්වන්නේ ස්මාර්ට් බෝඩ් එකක් තියෙනවා. අපි මේ පන්ති වලට අදාළ වීඩියෝ දර්ශන පෙළ ගස්සලා තියෙනවා. ඒ වීඩියෝස් බලමින් තමයි අපේ ස්මාර්ට් ක්ලාස් රූම් එකක් තමයි ස්ටුඩියෝ එකක් ඇතුළේ අපි පන්තිය පවත්වගෙන යන්නේ. අද දවසට විතරක් අර විදුලි කප්පාදු කරන්ට් කපන කේස් එකක් තිබ්බා. ඒ නිසා තමයි අද දවසේ අපි අපේ පන්තියේ වෙනම මේ වයිට් බෝඩ් එකේ පන්තිය කරන්න වෙන තැනක ඉඳන් පන්තිය කරන්න කටයුතු සූදානම් කරේ. හරි. එතකොට ලබන සතියේ ඉඳන් අර විදිහට අපි ස්මාර්ට් බෝඩ් එකේ සුපුරුදු පන්තිය අපි කරනවා. පැහැදිලිනේ? හරි. එහෙනම් අපි ඊළඟ දවසේ පුතේ අපේ පන්තියත් එක්ක හම්බ වෙමු. එතකන් මගේ පුතාලා හැමෝටම අයිබෝවන් තෙරුවන් සරණයි පරිස්සමින්